අම්මා තාත්තා විසින් පුංචි ගෙදර ඉන්න දරුවන්ට ආහාර අනුභවයේදී කොහොමද ගෙදරදී මේ ධාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්නේ කියලා. ගෙදර නිවසේ තාත්තා විසින් පොල් තෙල් පහන පත්තු කරලා අපි දෙවියන් එක්කලා තමයි මේ බැඳිච්ච ජීවිත ගත කරන්නේ. දෙවියන්ගෙන් හැම විටම ඉල්ලනවා අපේ මේ පොල් තෙල් පහනේ දැලෙන ආලෝකයෙන් අපේ ජීවිතවල සාමය සතුට නිරෝගීකම මුළු ජීවිත කාලයම මුළු වසර පුරාම පැතිරේවා කියලා අධිෂ්ඨාන කර ගනිමින් පොල් තෙල් පහන පත්තු කරනවා ආදරණීය තාත්තා විසින්. ආදරණීය තාත්තට උපත් කැලලක් කවමින් තාත්තා අම්මට කැලලක් කවමින් ආදරණීය පුතේ මේ ආදරේ තමයි මේ ගෙදර පිරෙන්නේ. දෙන්න මල්ලකට කරවා කරහා මරහා ඔක්කොම අතහැරලා ගෙදර අම්මා මේ දෙමව්පියෝ කිහිප දෙනෙක් එන්න මේ ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කරන අවස්ථාවට අපේ ආදරණීය දෙමව්පියෝ කිහිප දෙනෙක් එන්න මේ ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කරන අවස්ථාවට දෙමව්පියෝ කිහිප දෙනෙක් ඇවිල්ලා මේ අඩුපාඩු බලලා අපේ ආරාධනීය පිළිගෙන දරුවන්ගේ ඉස්තෙල් ගෑනේ මංගල්‍යයේ ඉෂ්ට කරන්නට බැරිනේ අපේ ආදරණීය පුරාතුමාගේ ඔබතුමාට මම ආරාධනා කරනවා මෙම පුංචි දරුවන්ගේ සංග්‍රහය වෘත්ති විඳින්නට මෙම විත්‍රය ඉෂ්ට සිද්ධ කරනවා මෙම ස්ථානයේ සම්බන්ධ වෙලා සිටිනවා පොල් ව්‍යාපාරික අක්කර විශ්ව දැන් ගෙනාවට කමක් නැද්ද? බීමද? ඔව් මේ මෙතන මල්ලිකෝ
Eh, bang, ini tinggal